Hi all, welcome back to the Diary YouTube channel. වැරදුනා. අපි අපේ YouTube channel එකේ නම මාරු කරා Liam and Leon's Diary කියලා. මොකද දැන් මල්ලිගේ වීඩියෝස් නුත් අපේ මතක පොතට ඇතුළත් වෙනවනේ. අපේ ලියම් බබා එක වසරට යන්න තමයි හදන්නේ. අපි ඉතින් හිතුවා මුලින්ම පන්සලට ඇවිල්ලා බුදුසාදු වඳ ගන්න. මේ තමයි බබාගේ බෑග්ස් ටික. ඔන්න මාස දෙකකට පස්සේ පාන්දර නැගිටින්න හදනවා. චුට්ටක් කම්මැලි තමයි. හැබැයි බබා හරි ආසයි ඉස්කෝලේ යන්න. එයා දැන් තනියම ඇඳුම් ඇඳ ගන්න, සපත්තු දාන්න දන්නවා. ඉතින් මේක නම් චුට්ටක් මම සපෝට් කරා ෂර්ට් එක ඇඳ ගන්න. ඊට පස්සේ අපි ඇඳුම් ඇඳගෙන ගියා කෑම කන්න. එක වසරට යනවා කියන්න සුවිශේෂී දෙයක් නේ. මොකද බබෙක් ඉගෙන ගන්න පටන් ගන්නම වසර තමයි එක වසර. ඉතින් අපිට හිතුණා පුංචි කෑම මේසයක් පිළියෙල කළා. ලියම් බබාගේ මේ මතකයත් අපේ ඩානේක දාගන්න. ලියම් බබත් හරිම ආසාවෙන් සතුටින් තමයි මෙතන ඇවිල්ලා කෑම කෑවේ. අපි හැමෝම එයාට කෑම කැව්වා. බලන් ඉන්නකෝ මල්ලි බබත් ලියම් බබාට කෑම කැව්වා. ඉතින් එයාට හරි සතුටුයි. ඉතින් මේ වගේ බබා කාලා බීලා ඉස්කෝලේ යන්න අපි ලෑස්ති වුණා. ඔන්න බලන්නකෝ මල්ලි බබා කවර විදිය. මේ තමයි ලියම් බබාගේ බෑග්ස් ටික. මේ ස්ටේෂනරි බෑග් එකයි ආර්ට් බෑග් එකයි නම් ඉස්කෝලේ තියලා එන්නේ. ඒක අපිටත් ලේසි. අපි ඔන්න බුදුන් වැඳලා බුලත් අතක් දීලා අම්මට තාත්තට අම්මට සීයට වැඳලා තමයි ලියම් බබා ගියේ. ඇත්තටම එයා කලින් කිව්වා වගේ ජාත්‍යන්තර පාසලකට යන නිසා මේ දේවල් වෙන්නේ නැහැ. ඒ වුණාට අපිට පුළුවන් විදියට අපි බබාට මේ දේවල් කියලා දෙනවා. ඊට පස්සේ අපි බැඳලා අම්මා වතුර වීදුරුවකුත් ගෙනාව බබාට දෙන්න. අපි ඒක චුට්ටක් බීලම කාර් එකට නැගලා දැන් මේ යනවා. බබාගේ සුපුරුදු සෝංග් ලිස්ට් එක දාගෙන තමයි අපි මේ යන්නේ. ඊට පස්සේ ඔන්න අපි 7:20ට වගේ ඉස්කෝලේ ළඟට ගියා. පොඩි චිට් චැට් එකක් දාගෙන අපි මේ යන ගමන් මොකද බබාත් එක්සයිටඩ් අපිත් එක්සයිට්. බබා අලුත් පන්තියකට යන නිසා බබාගේ කලින් ක්ලාස් එකේ ටීචර් දුවගෙන ඇවිල්ලා බබාට හග් එකක් දීලා කතා කරා. ඒක වීඩියෝ කරගන්න නම් බැරි වුණා. ඔන්න ඕකමයි දවස ගෙවුනේ. Thanks for watching us. Let's meet in another video.